ඉලන්දාරියෙක් මගෙන් ළඟදීම ප්‍රශ්නයක් ඇහුවා. එයා මේ මොකද්ද වෘත්තීය පුහුණුවකට ගිහිල්ලා ඊට පස්සේ කෝස් එක කරලා හවසට බෝඩිමට ආවට පස්සේ කොල්ලෝ රංචුවම ඉන්නවා කිව්ව එකට. ඊට පස්සේ මුන් ආපු ගමන් ඇඳේ පෙරළුණා. පෙරලිච්ච ගමන් ෆෝන් එකේ වීඩියෝ කෝල් ගන්න කිව්වා. මේ කෙල්ලෙක් එක අනේ බබා රත්තරනේ සුදූකි කිය කතා කරලා ඒක තිබ්බ ගමන් අනෙක් කෙල්ලට වීඩියෝ කෝල් එක කරනවා කිව්වා. අනේ බබා සුදු රත්තරන් මගේ පනේ කියලා කතා කරලා ඒක දීපු ගමන් අනෙක් කෙල්ලට ගන්නවා. ඒ කොල්ල මගෙන් ඇහුවා හැබැයි මොලේ හැබැයි කොල්ලට. ආන්දරනේ මම මේක දැක්කා. ඒතර ඒ කතා කරන කෙල්ල බොක්කෙම වගේ කතා කරනවා. කොහේ ඇහෙනවා කිව්වා අනිත් අයට. එතකොට මෙයා තමයි කිව්වා අර කෙල්ලටත් කතා කරනවා මේ කෙල්ලටත් කතා කරනවා මේ කෙල්ලටත් කතා කරනවා. මට ඇහුවා හාමුදුරනේ ඇත්තටම මෙතන ගණිකාව වෙන්නේ මේ කොල්ලා නේද කියලා කිව්වා. මං කෝ හරි පුතා. සමහරට අර කෙල්ලට මේ කොල්ල විතරක් වෙන්න පුළුවන්. ඊළඟ මේ කොල්ල රංචුවක් ඇසුරු කරනවා. ඒකට ඇත්තටම මේ පිරිමියෙකුත් වෙලා නිකම්ම ගණිකාවක් වෙලා. හොඳට බලන්න ඔය මොලේ කියන එක කල්පනාවක් කළා. ඒ අයට සුගතියක් කොහොම ලැබෙන්නද? මරුණාට පස්සේ සැනසීලි ලෝකයකට කොහොම යන්නද? ඒ අයට සංසාරයේ ආදරයක් ලැබෙන්නේ කොහොමද? තමන්ගේ හිතේ වංචාව, මුලාව, රැවටීම අන් අයට දෙද්දි යසෝදරා වගේ උතුම් ගුණ තියෙන කතුන් කොතෙක් පැතුවත් ළඟින්වත් යන්න බෑ. හම්බෙන්නේ මේ වගේ චරිත. ආදරේ කියන එකට කැමති නැත්තම් ඔය ලෝකේ හැම එකාටම hina වෙවි මේ ප්‍රේමේ දිදී ඉන්න කෙල්ලෙකුට කැමති නම් ගෑණියෙකුට කැමති නම් ඔබත් ඒ වගේ චරිතයක් වෙන්න. එතකොට ඔබට ඒ වගේම කෙනෙක් ලැබෙනවා. තමන් ලෝකෙට දෙන දේ තමන්ට ලැබෙන්නේ. මම මේ කියන්නේ ඔබට සැබෑ ආදරයක් සෙනෙහසක් බිරිඳකගෙන් හෝ පෙම්වතියකින් හෝ ලැබෙන්න ඕනේ නම් ඔබගේ ආදරය ප්‍රේමයේ සෙනෙහස වගකීම අවංග වෙන්න ඕන. නැත්තම් ලැබෙන්නේ නැහැ. මේක හේතුඵල ධමයක්. ඒතකොට තමන් සංසාරේ අවංක නොවන, චපල නොවි සත්‍යවාදීව හිටපු නැති එකේ සාපේ තමයි අද ඔබට ඔබගේ හිත සතුටු කරවන ආදරයක් අම්මා කෙනෙක් වගේ ළඟින් ඉඳලා ඔබව බලා ගන්න කෙනෙක් මොන ගෙහොන් නැත්තම් ඒකට හේතුව තමන් දෙන දේ තමන් ලැබෙනවා. හරක් මරන මිනිහෙක් හෝ එළුවෙක් මරන මිනිහෙක් හෝ එළුවා මරලා හරකා මරලා ඒ ගාතයක් අරන් ගාතේ තියෙන මස් ටික ඔක්කොම රැහැලා ඩිංගිත්තක්වත් මස් නැති අර ඇටකටු කෑල්ල දවස් ගානක් බඩගින්න ඉන්න බලු කුක්කෙක් ළඟට දැම්මා. අර බලු කුක්ක බඩගින්න ඉන්නේ මේක ඉම්බා. ඉඹිනකොට මේකට මස් සුවඳ එනවා, ලේ සුවඳ එනවා. මස් සුවඳට ලේ සුවඳට හිතේ මස් කන්න ඕන කියලා ආසාව ආවා. ඊට පස්සේ මේක ලෙව කනවා මේක. හිතේ තියෙන මස්, හිතේ තියෙන රහ කට්ටේ නැහැ. හිතේ තියෙන මස කන කට්ටේ නැහැ. ලෙව කනවා මස් සුවඳ, ලේ සුවඳ එන නිසා අතාරින්නේ නැහැ. ලෙව කාලා තමන්ගේ තොල පැරිලා ලේ එනවා. තව මේක කනවා මේකද. අන්න ඔය වගේ කාමය. දැන් බලන්න මේකෙන් අපේ හිතට සතුටක් එයි කියලා මොනවා හරි කරනවා. ඒකෙන් හිත පිරෙන්නේ ආයෙ පහවදා වුණ. කසාද ජීවිතේත් ඒ වගේ. හිතේ මසත් තියාගෙන තමයි අර මේ බවලතත් එක පවුල් කන්නේ. ඒක හිත තෘප්තිමත් නැහැ. ඉවරයක් නැහැ. ඒ නිසා ඒ සැපක් හොයාගෙන කරන කියන දේවල් හැමදාම ඕන. අර බලු කුක්කට කට ගහන අර මස් කට්ටට කට ගහන පළවෙනි අවස්ථාවෙම බඩ පිරෙන්න මස් කෑල්ල හම්බ වෙනවා නම් ඕක ආයෙලෙව කන්නේ ඕක. එහෙනම් මේ මැරෙන කල්ම පෞල් ජීවිත කන්නේ හිත පිරිච්ච නැති නිසා. එක බවලතෙක්ගෙන් විඳවලා ඒ කියෙකෝ වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහිල්ලා හරි මොකක් හරි කේස් එකක් වෙලා එපාම වෙලා තිත්තම වෙලා
මේ ආය බවලතෙක් ගන්නවා. ඊට පස්සේ ආය එහෙම නැත්නම් එක බවලතෙක් මන්දි තවත් බවලත් පිටිපස්සේ යනවා. එක ගෑණියෙක් මන්දි. හේතුව ඔළුවේ මේ ෆෝන් බලලා මේ සුද්ධියෝ නටන නාටකම් සොකරි විකඩම් බලලා හිතට අර මස් ලේ සුවඳට මස් සුවඳට ඔළුවට ගන්නවා සැපක්. ඔළුවට ගත්ත සැප බාහිරින් හොයනකොට නෑ. මතක තියාගන්න මේ විශේෂයෙන් ඉලන්දාරින්ට මේ කියන්නේ උඹලගේ හිත්වල තියෙන කාම සැපය මෝන දෙන්න තියෙන ලෝකේ නෑමයි. හිතේ තියෙන සැපක් බාහිරින් ගන්න බෑ. මේ ලෝකෙ මිනිස්සු තෘප්තිමත් නැහැ. මස් කට්ටක් ලෙව කනවා වගේ කියලා. මස් කට්ටක් ලෙව කනවා වගේ බඩ පිරෙන්නේ නැහැ. ලේ සුවඳ එන නිසා, මස් සුවඳ එන නිසා අතාරින්න බෑ. ගෑණියකින් බැට කකා ඉඳලා ඊට පස්සේ තව ගෑණියෙක් කොයි හරි මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගත්තට පස්සේ මේ මැසේජ් එකෙන් කෝල් එකෙන් අර මස් කට්ටේ ලේ සුවඳ, මස් සුවඳ එනවා. දැන් ඒක ලෙව කන්න පටන් ගන්නවා. අනේ මෙහෙම සංසාරයක් උපන් සත්‍යයට විච්ච දෙයක්. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු දිහා බලනකොට මේ මිනිස්සු තීත්ත වෙනවද, එපා වෙනවද, පව් කියලා හිතෙනවද? පව් කියලා හිතෙනවා. ඒකට තමයි කියන්නේ මහා කරුණාව කියලා. කොච්චර පව් වැඩ කළත් ඔබට බුදුරජාණන් වහන්සේ සාප කරන්නේ නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේට එපා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාව උපදිනවා. මේ බලු කුක්කට බඩ පිරෙන්නෙත් නැහැ. මේක අතාරින්නෙත් නැහැ. මේක කවදා තේරුම් ගනීද මේක මේ ලෙව කන සැප මේ ඇට කට්ටේ නැහැ කියලා.